ජෙසුපිටයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ තථාගත කාලයේ අපේ නිලෙන භක්ති අභ්‍යාසය කුරුසිය පාද නමස්කාරය හතරවෙනි ස්ථානය යමු වෙලා තියෙන්නේ ජේසුට තම පිරිසුදු මෑණියන් මුණ ගැසීම ගැන මෙනෙහි කරන්නට. අම්මා කෙනෙක්ට පුතෙක්ව මුණ ගැසීම. මේ මුණ ගැසීම හරහා පුතාව අම්මා ධෛර්යමත් කිරීමක්. මානසිකව ප්‍රමාද සහෝදර සහෝදරයනි දේවම්මගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටෙන්නට ඇති. මොකද තමුන්ගේ පුතා මේ ආකාරයට කුරුසියේ අරගෙන යනවා දකිද්දි. හැබැයි මේ කොච්චර අපහසුතාවයේ තුල වුණත් අම්මා පුතාව ධෛර්යමත් කරනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුසාර කරන්නට, කැමැත්තට අනුව ජීවත් වෙන්නට. දේව කැමැත්ත තුල තම ජීවිතය ගොනු කර ගන්නට, ඒ හරහා මානව සංහතියට ගැලවීම උදා කරන්නට. ඉතින් අපි කොච්චර දුරට අන් අයව දේව කැමැත්තට යොමු කරන්නට පෙළඹෙනවද? දේව කැමැත්ත අයිති කරගන්නට යොමු වෙනවද? තව කෙනෙක්ට දේව කැමැත්ත අයිති කරගන්නට ඔවුන්ව යොමු කිරීමට වඩා මම දේව කැමැත්ත අයිති කරගෙන ඉන්න පුද්ගලයෙක්ද කියන එක මෙනෙහි කරන්නට අද ඔබ මට සියලු දෙනාට ආරාධනාවක් ලැබේ. ඔබ සියලු දෙනාට ජේසුස් ක්‍රිස්තුයි